විද්‍යා ඒ කරන ඔයාට පිළිවෙලක් ඉකොනොමික් පැරඩයිස් සංවිධානය කරලා තියෙනවා. ඒ තමයි මාස්ටර් ක්ලාස් 9 සෙමිනාර් 2026 ලෙවල් බැච් එකට ඉකොනොමික් පැරඩයිස් සංවිධානය කරලා තියෙන මාස්ටර් ක්ලාස් 9 එක. කියන්නේ ඒ පිළිවෙල නම් දෙය බලන්න අපි මේ වැඩසටහන ඉකොනොමික් පැරඩයිස් විසින් සංවිධානය කරලා තියෙන්නේ දින 50ක වැඩසටහනක්. දින 50ක වැඩසටහනක් විදියට. මේක මාස්ටර් ක්ලාස් නයිට් සෙමිනාර් සීරීස් කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. හරි බොහෝ විට ගොඩක් ලංකාවේ දිවයිනේ ගොඩක් විදිහට සෙමිනාර්ස් පවත්වනවා මේ හැබැයි පුතේ බලන්න හොඳට මේ සෙමිනාර් එකට සහභාගී වුණාම ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඔයාට මේකෙන් ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. මුලින්ම අන්නේ පිළිබඳව විශ්ලේෂණයක් පාඩමක් කරලා ඉන්නම් පුතේ. මෙන්න මේ දින 50 ඇතුළත කාලයක්දී හැබැයි වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ වැඩ ගොඩට අපි අන්තර්ගත කරලා තියෙනවා. වෙළඳපොළ ආර්ථිකය කියන පාඩම අත්‍යයක් විදිහට ආවරණය කර දීම සහ වෙළඳපොළ ආර්ථිකයට රජයේ මැදිහත් වීම කියන ඒකකය. වෙළඳපොළ ආර්ථිකය කියන ඒකකය සහ වෙළඳපොළ ආර්ථිකයට රජයේ මැදිහත් වීම කියන ඒකකය සම්පූර්ණ ආවරණය කර දෙන්න වැඩසටහනක් සහ ඒකට මේ වැඩසටහනේ මේ පාඩම් ඒකකයන් වලට සහභාගී වීම මුලින්ම MCQ ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවනි රචනා ප්‍රශ්නයටත් පිළිතුරු ලියීමට හැකියාව පවතිනවා සහ MCQ ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ ඒකක දෙකට අදාළව ප්‍රශ්න 8ක් සහ රචනා ප්‍රශ්න 2 සහ 3 කියන රචනා ප්‍රශ්න සම්පූර්ණ රචනා ප්‍රශ්න දෙකට පිළිතුරු දීමට හැකියාව අවස්ථාව ලැබෙනවා. ඒකට අයන්න කොටසේ පවතින ප්‍රශ්න දෙකක් තමයි තියෙන්නේ. ඒකට මේකේ තව යාට ලැබෙනවා නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපොළ බිව්ව, ජාතික විමුක්තිකරණය සහ සාර්වත්‍රික සමතුලිතය, රාජ්‍ය ආර්ථිකය, විදේශ වෙළඳාම් සහ විනිමය අනුපාත සහ වර්ධනය සහ සංවර්ධනය කියන පාඩම් රැසකකින් සමන්විත වූ මේ 50 days plan එක ඔයාට ලබා දෙනවා. එතකොට පුතේ මේකෙන් ගොඩාක් ඔයාට වැදගත්කම් කීපයක් තියෙනවා. මක්නිසාද යන්නේ MCQ 36ක් 37ක් වගේ ප්‍රමාණයකට මේකෙන් ඔයාට පිටුරු සභාවකට හැකියාව ලැබෙන ඊට අමතරව අයන්න සහ ආයන්න කොටසේ ප්‍රශ්න 5 කවර් කරන්න අවස්ථාව ලැබෙනවා. අපි ප්‍රශ්න 5ක් නෙවෙයි ප්‍රශ්න ඊයක්ද ප්‍රශ්න තියෙනවා පුතේ වෙන හතකට පිළිතුරු ලියන්න අපි chance එක අරන් දෙනවා මෙන්න මේ වැඩසටහන තුලින්. මේක ගියවරත් අපි පැවැත්වුවා MCQ night එකක් විදිහට රෙකෝඩින් තියෙනවා උන කෙනෙක් අපි බලන්න පුළුවන්. ඔයාලා අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද අපි මේ MCQ සහ අඥා ප්‍රශ්න වැඩ පිළිවෙල පවත්වනවා. කොහොමද මේ සිලබස් එකේ මොකක්ද කොටස් ආවරණය කරන්නේ කියලා. නම් පුතේ මම කියන්නම් මුලින්ම මේක තියෙන්නේ කොහොමද කියලා. මේ වැඩසටහන තියෙනවා පුතේ ලයිව් මාර්කේ සහ ෆිසිකලි දෙකම සම්බන්ධ වීමට හැකියාව තියෙනවා. ඒක ඔන්ලයින් තියෙන පුතේ ඉවෙන්ට් එක ඔන්ලයින් තියෙනවා අපි Zoom සහ YouTube දහතුන්වන සෙනසුරාදා නැත්නම් අපි ආරම්භක සෙමිනාර් එක පවත්වන්නේ 13 වන සෙනසුරාදා ආරම්භක සෙමිනාර් එක රාත්‍රී 8 සිට රැය 5 වෙනතුරු අපි මේ සෙමිනාර් එක පවත්වනවා. ඒක වෙලාවක් යනවා ඉතින් ඔයාලට දැක්මක් සහ ලොකු ප්‍රමාණයකින් ඔයාලට මෙන්න මේ විභාගයට මුහුණ දීමේ හැකියාව ඇති කරවන්න පුළුවන් මෙන්න මේ පවත්වන්න ඕනේ. මේක එතකොට තියෙන ප්‍රතිලාභ තමයි ඔයා දැන් ඉන්නේ බිඳුවේ මට්ටමේ. ඔයා ඉන්නේ ඒකක මට්ටමේදී කියන්නේ අදාළ නෑ පුතේ මක්නිසාදියා ඒකක ඉන්න ළමයෙක්ට රෑන්ක් එකකට යන්න මෙන්න මේ වැඩසටහන පුතා වැදගත් වෙනවා. ඒ වගේ තමයි බිඳුවෙන් පටන් ගන්න කෙනෙක්ට තමන්ගේ රිසල්ට් එක යම් කිසි මට්ටමකින් තමන් කිව්වට වඩා වැඩි අයුරින් ඉහළ ප්‍රතිඵලයකට යාමට අවස්ථාව මෙන්න මේ වැඩසටහන වලට ලබා දෙනවා. නම් පුතේ මතකයි හිට දවස අපි දවස් තමයි 13 වන සෙනසුරාදා රාත්‍රී 8ට 13 වන සෙනසුරාදා රාත්‍රී 8ට ඉවෙන්ට් ඔන්ලයින් Zoom සහ YouTube මාධ්‍යයෙන් පවත්වනවා පුතේ. ඒතොරේකින්ද මේකට සම්බන්ධ වෙලා ඔයාලගේ වැඩ කටයුතු පහසු කරගන්න කියලා මම නැවත මතක් කරනවා. නම් පුතේ මේ වැඩසටහන මතක් කරගන්න නැවත මෙන්න මේ වීඩියෝ එක පොඩක් ඔයාලට මගේ හරිනා නම් කොටසක් මේ කොටස බලන්න පුතේ මම හිතාගෙන මේකේ කියන වැදගත්කම් රාශියක් ගන්නවා. මේ පාඩම් සෙට් එකම පුතේ ආවරණය කර දෙනවා. ඊට අමතරව පුතේ මේකේ පාස් පේපර්ස් වල ප්‍රශ්න සහ ඒවට අන්තර්ගත වූ ටියුට්ස් සහ ඊට පස්සේ පාස් පේපර් ප්‍රශ්න සහ මොඩල් පේපර්ස් විදියට සාකච්ඡාවක් යනවා. MCQ සාකච්ඡාව සහ මෙන්න මේ කියන විදියට රචනා ප්‍රශ්න සාකච්ඡාවක් විදියට. ඒකට ඒවත් එක්කම තමයි මෙන්න මේ වැඩසටහන පවත්වන්නේ. ඒකේ ස්ටෑන්ඩ් එකක් විදියට මේක පවත්වනවා. මෙහෙවීම ඉකොනොමික් සර්වේස්හි ආධිපත්‍ය දරන
කෝරළගේ ලක්ෂාන් මම සහ මේ පැරඩයිස් ස්ක්‍රූ එක මේ සඳහා ඔබට දායකත්වයෙන් සපයනවා. පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් සිදු කරමින් ඔබට මේ වැඩසටහන සමග සම්බන්ධ විය හැකියි. 2029 බැච් එකට සුබ ප්‍රතිඵලයකට යාමට මේ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙලා සියලු ජයග්‍රහණ අත්කර ගන්නයි කියා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට ජය වේවා.